ඉතින් අපි මේ රැස්වෙන්නේ ඔයාලට අපි දානවා දැන් මැච් සහනාධික YouTube channel එකෙන් 11 ශ්‍රේණි සහ 10 ශ්‍රේණි පාඩම් වලට අදාළ සිද්ධාන්ත සහ ගණිත ගැටළු ආශ්‍රිත ප්‍රශ්න. ඉතින් ඒකේ අපි කොටස් වලින් බලයි වර්ග සමීකරණ පාඩම් දෙක දැන්ට YouTube channel එකට දාලා තියෙනවා. දැන් සූදානම් වෙන්නේ ඔයාලා කෙටි ප්‍රශ්න පත්‍රයේ 25 වෙනි ගාන නැත්නම් නිර්මාණ පාඩම ආශ්‍රිත වෙන මූලික පද හතර ආශ්‍රිත නිර්මාණ ගණිත ගැටලුවට අදාළ තියරි සිද්ධාන්ත ටික මතක් කරලා දෙන්න. ඉතින් අපි යම් පළවෙනි එක තමයි රෝම ඉලක්කම් 1 මූලික පද ආශ්‍රිත නිර්මාණකයේ මාතෘකාව එළියට දාගන්න එක අචල ලක්ෂයකට නියත දුරින් වූ පදය. අචල ලක්ෂයකට නියත දුරින් වූ පදය. කෙටි ප්‍රශ්න පත්‍රයේ 25 වෙනි ගානේ ඉන්න මූලික පද හතර ආශ්‍රිත නිර්මාණය. මූලික පද හතර ආශ්‍රිත නිර්මාණය කියන කොටසෙන් ඒක මේකේ මූලික පද හතර ගත්තාම පළවෙනි පදේ තමයි අචල ලක්ෂයකට නියත දුරින් වූ පදය. අචල ලක්ෂයකට නියත දුරින්. අචල ලක්ෂයකට නියත දුරින් වුණා කිව්වම දැන් මම ගන්නවා අචල ලක්ෂයක් A කියලා. නියත දුරින් කියන්නේ හැමතැනම දුර නියතයි කියනවනේ. දැන් කියනවා A ට සෙන්ටිමීටර් 5ක නියත දුරකින් යන පතය අඳින්න කියලා. දුර නියතයිනේ. ඒ කියන්නේ මේ පැත්තෙන් ගත්තත් A ට තියෙනවනේ සෙන්ටිමීටර් කීයද? 5ක්. ඒකින් නම් මෙහෙට ගත්තත් තියෙනවනේ සෙන්ටිමීටර් 5ක්. මෙහෙට ගත්තත් තියෙනවනේ 5ක්. තනි 1 ලක්ෂයකින් නම් අඳින රේඛා ඔක්කොම සමාන වෙන්නේ මොන පතේද? අපි දැන් මේක නිකන් මෙතන කේන්ද්‍රය කියලා ගත්තොත් මේ මොනවා වගේද කියලා. අරයන් වගේනේ. එතකොට අචල ලක්ෂයකට නියත දුරින් යන පතේ අපි හඳුන්වනවා මොකක්ද? වෘත්තය. අචල ලක්ෂයකට නියත දුරින් ගමන් කරන පතේ අපි කියනවා වෘත්තය කියලා. ඇයි වෘත්තය කියන්නේ? දුරවල් සමාන වෙන්නේ හැමතැනම වෘත්තයේ විතරයිනේ. හරිද? එතකොට අචල ලක්ෂයකට නියත දුරින් යන පතේ කියලා ලියාගන්න වෘත්තය කියලා. ඉරිකැල කරලා අචල ලක්ෂයකට නියත දුරින් වෙච්ච පතේ අපි කියනවා වෘත්තය කියලා. අචල ලක්ෂයකට දුරින් පතේ වෘත්තය. එහෙමම මේ අතනම නිකන් උදාහරණයක් වගේ A ට සෙන්ටිමීටර් 5ක් දුරින් වූ 5ක් නියත දුරින් වූ පතය අඳින්න. 5ක් නියත දුරින් වූ පතය අඳින්න. A ට සෙන්ටිමීටර් 5ක් නියත දුරින් වූ පතය අඳින්න. එතකොට ඒ කියන්නේ තනි ලක්ෂයක් නැත්නම් අචල ලක්ෂයක්නේ. එහෙනම් නියත දුරකින් යනවා නම් අනිවාර්යෙන්ම මොකද්ද? වෘත්තය. ඒ කියන්නේ ඒට සෙන්ටිමීටර් 5ක් අරගෙන 5යි කියලා ලකුණු ගන්න වෘත්තය. ඒතකොට ලකුණු දෙන්නේ මොකක්ද දෙන්නේ කිව්වොත් වෘත්තය අඳිනවට 1යි සෙන්ටිමීටර් 5 ලකුණු කරනවට 1යි. ලකුණු දෙකයි නේ. හරිද? ඔය පළවෙනි එක අචල ලක්ෂයකට නියත දුරින් වූ පතය. ඊට පස්සේ අචල ලක්ෂ දෙකකට නියත දුරින් වූ පතය. අචල ලක්ෂ දෙකකට මේ කෑලි හතර දාගත්තාම 25ක 25 ප්‍රශ්නය ඕකේ. අචල ලක්ෂ දෙකකට නියත දුරින් වූ පතය. අචල ලක්ෂ දෙකකට අචල ලක්ෂ දෙකකට නියත දුරින් වූ පතය. දැන් කවකට තියලා දිනන්නේ දැන් ඉතින් මේ කෙටි ප්‍රශ්නේ 25 වෙනි ගාන මේ කවකට එක දිනන්න ඕනේ නේද? නිකන් දැන් අචල ලක්ෂ දෙකකට නියත දුරින් වූ පතය කිව්වම දැන් මම ගන්නවා A හා B කියන ලක්ෂ දෙකක්. එතකොට මේ යාළගේ මේ තියෙන මොකද සරල රේඛාවක්නේ. මෙයාට නියත දුරකින් යන්න ඕනේ. ඔයාලා දැකලා තියෙනවා මේ මොනවද? රේල් පීලි තියෙන්නේ කොහොමද? මේ රේල් පීල ගත්තොත් අනිත් රේල් පීලයි අතර තියෙන්නේ
මේ දෙක අපි කියන මොනවද? සමාන්තරවනේ තියෙන්නේ. ඒතකොට හැම තැනකදීම ගත්තොත් රේල් පීරි දෙක මොනවද වෙන්නේ? එක කොයි තැනකදීවත් එකතු වෙන තැනක් නැහැනේ. ගෑවි මේ ඈත් වෙලානේ තියෙන්නේ. එතකොට අචල ලක්ෂය දෙකකට නියත දුරින් වූ පතේ කිව්වහම අචල ලක්ෂ දෙකකට නියත දුරින් නැත්නම් තනි රේඛාවකට නියත දුරින් වෙච්ච පතයට අපි කියන වාක්‍ය සමාන්තර රේඛා. ඒක තේරුණාද? ලක්ෂ දෙකක් ගත්තොත් නියත දුරක්නේ. දුර නියත වෙන්නේ සමාන්තර රේඛාවක විතරයිනේ. ඇයි එකතු වෙන්නේ නැහැනේ? සමාන්තර රේඛා දෙක කෙලින්ම දිගටම යන්නේ අනන්තය දක්වා. එතකොට දැන් මේක ගත්තාම දැන් කිව්වොත් AB ට සෙන්ටිමීටර් 4ක් දුරින් ගමන් කරන පතය අඳින්න කිව්වොත් පත දෙකක් එනවනේ. මේ පැත්තට යන්නත් පුළුවන් සමාන්තර රේඛාව, මේ පැත්තට එන්නත් පුළුවන්. එතකොට මතක තියාගන්න ඕනේ. එක තනි ලක්ෂයක් තිබ්බොත් වෘතයක්, දෙකක් තිබ්බොත් නියත දුරින් මොනවද? සමාන්තර රේඛාව. ඕනනම් මෙන්න මේ රූපයන් ඕකම ලියාගන්න. නියත දුරින් වූ පතේ කියලා දාලා මෙන්න ලියාගන්න. A සහ B රේඛාවට A සහ B රේඛාවට සෙන්ටිමීටර් 4ක් නියත දුරින් වූ පතය අඳින්න. එතකොට අචල ලක්ෂ දෙකකට නියත දුරින් වූ පතය කියන්නේ සමාන්තර රේඛා. ඔන්න මෙතන මේ අර පතය කියන දේ ලියගෙන සමාන්තර රේඛා කියනවා. සමාන්තර රේඛා. අචල ලක්ෂ දෙකකට නියත දුරින් යන පතයට කියන සමාන්තර රේඛා. දැන් මෙහෙම නිකන් ගත්තොත් කියනවා ගානක AB කියලා රේඛාවක් තියෙනවා. A ට සහ B ට සෙන්ටිමීටර් 3ක නියත දුරින් යන පතය අඳින්න කිව්වොත් දුරින් යන පතය අඳින්න. A සහ B කියන්නේ ලක්ෂ දෙකකටනේ. ලක්ෂ දෙකකට නියත දුරින් යන්න මොනවද දැන් කිව්ව සමාන්තර රේඛාව. කියන්නේ නියත දුර ගත්තොත් 3 සෙන්ටිමීටර කියලා. ඒත් මේ කියන්නේ මෙහෙමනේ. මේ පැත්තට යනවා මෙහෙම. සමාන්තර රේඛාව කියලා දානවා. ඊට පස්සේ කියනවා ඔන්න ඕකම කියලා ඉවරලා කියන ඊට පස්සේ A සහ B ට පතය අඳින්න ඊළඟට කියනවා A ට සෙන්ටිමීටර් 5ක නියත දුරින් යන පතය ඇඳ එය අර මේ කලින් යදපු පතය ඡේදනය කරන ලක්ෂ xy ලෙස ලියන්න. ඒ කියන්නේ මොකද? A ට මීටර් 5ක් දුරින් යනවා කිව්වොත් තනි ලක්ෂයකට නියත දුරින් යන්නේ. තනි ලක්ෂයේ නියත දුරින් යනවා නම් මොකද්ද? වෘතයනේ. එහෙනම් මේ 3ට වඩා ලොකු වෙන්න බෑනේ 5යි කියන එක. දැන් 5න් වෘතයක් නේ යන්නේ. එතන මොනවා සෙන්ටිමීටර් 5ක්. මෙයා ලක්ෂ කපන තැන් දෙක මොනවා කියලා දාන්නද? xy. ඒතකොට මේ දෙන්නානේ මෙතන ගැටලා තියෙන්නේ. ඒක ඔන්න හොඳ රූපයක් තමයි දෙන්නේ නේද? ඒතකොට අපිට කරන් තියෙන්නේ මුලින් කියන කෙනෙක් කියලාට දෙන්නේ. හරිද? ඊට ඊළඟට තුන්වෙනි එක ලියාගන්න. සරල රේඛාවකට සමදුරින්. සරල රේඛාවකට සමදුරින්. රේඛාවකට සමදුරින් ගමන් කරන ලක්ෂයන්ගේ පද. සරල රේඛාවකට සමදුරින්. සරල රේඛාවට සමදුරින් ගමන් කරන පතේ කිව්වම සරල රේඛාවක් තියෙනවා. AB කියලා. මෙන්න මේ සරල රේඛාව ගමකෝ සෙන්ටිමීටර් 10යි කියලා. සමදුරින් කියන්නේ සමාන දුරවල් දෙකකට කපාගෙන යන්න ඕන කියලානේ. සමදුරින් කියන්නේ දුරවල් සමානයි. එහෙනම් AB ව සමාන දුරවල් කපනවා කියන්නේ එක ගෑනක් කීයක් වෙනවද? 5ක් වෙන්න බෑ. ඒ කියන්නේ ගානට දෙකට බෙදීගෙන යන එකක් වෙන්න බෑනේ. එහෙනම් අපි දන්නවා
දෙකට බෙදන්න නම් නැත්නම් සමදුරින් ගමන් කරන පදේ අපි අඳිනවා ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන පදේ ලම්බ සමච්ඡේදය. ඒ රේඛාවට ලම්බයක් ඇඳහම දැන් අපි හිතන්නේ මොකද? වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් ජායකට මේකක් ඇඳ ලම්බයක් ඇඳ තනින් දෙන්න සමාන වෙනවනේ. එතකොට මේ සරල රේඛාවකට AB නැත්නම් අචල ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන පතේට මොකද්ද කියන්නේ? ලම්බ සමච්ඡේදය. ලම්බ සමච්ඡේදය කියන්නේ මොකක්ද? x ලක්ෂයකින් ඉඳන් ගහනවා ඡාපයක් මෙහෙ. එතනින් ඉඳන්ම ගහනවා මේ පැත්තට ඡාප. මේ පැත්තෙන් ඉඳන් ඡාප ගහනවා මේක කැපෙන්න. මෙයාවත් කැපෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දෙන්න යා කරනවා. අනෝයි ලම්බයක් ඉඳන් හරිනේ. එතකොට සරල රේඛාවකට සමතුලින් ගමන් කරන පතේ දාගන්න ලම්බ සමච්ඡේදකය කියලා දාගෙන A සහ B ලක්ෂ දෙකට සමතුලින් ගමන් කරන පතේ අඳින්න කියලා ඕක ඇඳගන්න. එතකොට දැන් මූලික පද තුනක් ඉවරයි. එතකොට මූලික පද තුනක් කියන්නේ ඕකක් කියනවා. සෙකන්ඩ් එකට ඔය පද එනවා ලම්බ සමච්ඡේදකය. ඊට පස්සේ හතරවෙනි එක තියාගන්න සරල රේඛා දෙකකට සමදුරින්. සරල රේඛා දෙකකට සමදුරින් ගමන් කරන පද. සරල රේඛා දෙකකට සමදුරින් ගමන් කරන පද. සරල රේඛා දෙකකට සමතුලින් කියනවා. දැන් ඔන්න මම ගන්න උදාහරණයක් AB කියන එක සරල රේඛාවක් තියෙනවා. AC කියන සරල රේඛාවක් තියෙනවා. හරි? මේ දෙන්නට සමාන දුරකින් යන්න ඕනේ. ඒ කියන්නේ යන්න ඕනේ කොහොමද? මෙහෙමනේ යන්න ඕනේ. සමානව යනවා. දැන් බලන්න මම එතන කෝණේ 60යි කියලා හිතුවොත්. සමානව යනවා කියන්නේ මේ දෙන්නත් ගානට මැදින් මේව කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ මෙයා දැන් ගියාට පස්සේ මේ දෙන්න මොනවා වෙන්න ඕනේ? 30 වෙන්න බෑනේ. සමාන වෙන්නේ. එහෙනම් මේ ඇදලා තියෙන්නේ මොකද්ද? කෝණයක් ගානට දෙකට බෙදනවා නම් අපි කියන්නේ මොකක්ද? දැන් අර වේ පාදයක් ගානට දෙකට බෙදුවාම අපි කියමු මොකක් කියලාද? ලම්බ සමච්ඡේදය. කෝණයක් ගානට සමානව බෙදාගෙන යනවා නම් මොකද? කෝණ සමච්ඡේදය කියන්නේ. දැන් කෝණ සමච්ඡේදය කියන්නේ කොහොමද? B ගිනන් තියනවා මේක C ගිනන් තියනවා. හරිද? හරිනේ. එතකොට මොකද්ද? සරල රේඛා දෙකකට සමදුරින් ගමන් කරනවා නම් සරල රේඛා දෙකක් තිබ්බොත් ඒකට කියන්නේ මොකක් කියලාද? කෝණ සමච්ඡේදය. දැන් ඔහොම මම වීඩියෝ එක අවසන් ඕනේ හින්දා මම මේක ටක් ගාලා කියාගෙන යන්න. ඔයාලත් ඒක අඳගන්න කියලා මේ මම දැන් කියනවා තනි ලක්ෂයකට සමදුරින් නියත දුරින් ගමන් කරන පතේ අපි මොකද කියන්නේ? වෘත්තය. ඒක එක. අචල ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන පතේ මොකද කියන්නේ? සමාන්තර රේඛා. දුර සමානයි. ඊට පස්සේ 3 අචල ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන පතේට මොකද කියන්නේ? සමදුරින් නම් ලම්බ සමච්ඡේදය. සරල රේඛා දෙකකට සමදුරින් නම් කෝණ සමච්ඡේදය. එතන මොනවද මූලික පද හතර? එක් ලක්ෂයකට අචල ලක්ෂයකට නියත දුරින් යනවා වෘත්තය. අචල ලක්ෂ දෙකකට සමදුරින් නියත දුරින් යනවා සමාන්තර රේඛාව. ලක්ෂ දෙකකට සමදුරින් යනවා ලම්බ සමච්ඡේදකය. සරල රේඛා දෙකකට සමදුරින් යනවා මොකද? කෝණ සමච්ඡේදකය.